SMI බක්මහේ වසන්තය 2026 මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉර දෙවියන් ගැන කතා කරනකොට ඉරු දෙවියන් වැඩිීමේ මංගල්‍යය තමයි අද අපි මේ සමරන්න සූදානම් වෙන්නේ. ඒ තමයි අවුරුද්ද. සිංහල හින්දු අලුත් අවුරුද්ද. සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමග උදා වෙන ශ්‍රී ලාංකිකයන්ගේ සාම්ප්‍රදායික උත්සව වෙන අලුත් අවුරුද්ද අපිට තවත් සමීප වෙනවා කොහාගේ හනින් වගේම මේ පරිසරය වෙන වෙනස්කම් වලින්. අවුරුද්ද කිව්ව ගමන් අපේ මතකෙට නැගෙන්නේ සිංහල අලුත් අවුරුද්ද කිව්වම මතකෙට නැගෙන්නේ චාරිත්‍ර වාරිත්‍රනේ. ඒත් එක්කම අපිට සිංහල අලුත් අවුරුද්දට සමීපව අවුරුදු උත්සවත් අපේ හිතට එනවා. අවුරුදු උත්සව ගැන කතා කරනකොට පවුල හැමෝම ගෙදර අය ඒ වගේම නෑදෑයෝ ගමේ අය එකතු වෙලා හරියට විනෝද වෙන උත්සවයක්නේ අලුත් අවුරුද්ද කියන්නේ. ඉතින් එවන් අලුත් අවුරුදු උත්සවයක් තමයි අදත් අපි මේ සමරන්න සූදානම් වෙන්නේ. ඉතින් දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා මතක් කරනවා. තව ජන ක්‍රීඩා ගොඩක් තියෙනවා. තව විශේෂාංග තියෙනවා. ඉතින් අද දවසම ඕගොල්ලන්ට මේ අවුරුදු අසිරිය විඳින්න පුළුවන්. ඉතින් දිගටම අපිත් එක්ක රැඳී සිටින මේ SMI බක්මහේ වසන්තය 2026. අවුරුදු කාලෙ ඇවිල්ලා සිත්වල එරබදු මල් පිපිලා සන්තෝෂෙන් අප ඔබ කාගෙත් පුව කිරීතිරේවා කිරීතිරේවා පවුලක් වී පැල්පත මැදුරක ඔබේ වැටි ඉරසක කම්දුරු වී යද්දී ලෙන්ගතුකම් තව බෝවී ගම්පහක විශේෂ බක්මහ අසිරියක් එසේමයි කවදත් ගම්පහ නම වෙනස් කරවායි ආරච්චිලත් එක්කලා මැනිකේ ආරච්චි අවුරුදු කුමාරයා වේදිකාවට එනවා. අපිට ඉතින් පුළුවන් අප්පුඩියක් ගන්න පිළිගන්න තමයි. ආරච්චිලත් එක්ක ඔන්න අපි මංජුසාව ගුවර කොට එහි ඇති අරමුමේ පණිවිඩය ගරු සභාපතිතුමන්ට මේ සභාවට ඉදිරිපත් කරන්න විදේශ සේවා නීතිකාර්යාංශයේ ගරු සභාපති කෝචිල වික්‍රමසිංහ මැතිතුමන්ට ගෞරවයෙන් දිවයිනේ ප්‍රමුඛතම වෘත්තීය හෙද පුහුණු විද්‍යායතනය වන SMI වෘත්තීය හෙද පුහුණු විද්‍යායතනය සහ SMI Foreign Employment Agency එක්ව ගම්පහ, අවිස්සාවේල්ල, පේරාදෙණිය, දඹුල්ල, ගාල්ල ශාඛා සමූහයේ සිසු දරුදරියන්ගේ දක්ෂතා එළිදැක්වීමට අන්‍යෝන්‍ය සහෝදරත්වය වර්ධනය කිරීමට ඔවුන්ගේ අධ්‍යයන හා කළමනාකරණ කාර්ය මණ්ඩලයේ සමාජිකයන්ගේ සහෝදරත්වය වර්ධනය කිරීමට 2026 සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් SMI වෘත්තීය හෙද පුහුණු විද්‍යායතනය හා SMI Foreign Employment Agency එක්ව සංවිධානය කරනු ලබන SMI බක්මා වසන්තය 2026 අද දින උත්සවයෙන් ආරම්භ කරන බව සාඩම්බරයෙන් දැනුම් දෙනවා.
ඕනම කෙනෙක්ට ගස්වල නගින්න ලේසියිනේ. හැබැයි අවුරුදු උත්සවයේ තියෙන ලිස්සන ගහේ නගින්න ගොඩක් අයට අමාරුයි. මේ අවුරුදු උත්සවයේ තියෙන්නේ ලිස්සන ගහක් නෙමෙයි. සමබරතාවයේ ගහක්. මේකේ නගින්නත් නෙවෙයි තියෙන්නේ. මේකේ තියෙන්නේ සමබරව ගිහිල්ලා ඇවිදගෙන මෙන්න මේ කොඩිය ගන්න. අපි බලමු අපේ SMI සෙට් එක කොහොමද තරඟ කරන්න කියලා. අපාරට්ටියක සත්‍ය වැඩිද මට කොහොමද ගාල්ල ගෝ ඩබල් බ්‍රාන්ච් එක මොයිට කලින් කවදා හරි දවසක මේ වගේ තරගයකට ඉදිරිපත් වෙලා දෙනවා. කවදාවත් නැහැ. නෑ. දිනයි කියලා හිතාගෙන නැග්ගේ කරමුද? ඒ අනිස්ථානේ දුණා. එහෙනම් අපි සුබ ප්‍රාර්ථනා කරනවා කොරස්තර අපුඩියා ඩබල්ලේ යාළුවට. මේ කාර්යය හරි දක්ෂයි නෙවෙයි. ඔය කලින් කරගෙන සහභාගී වෙලා දිනවා. කවදාවත් නැහැ. SMI ආයතනයේ දැන් කොච්චර කාලද සම්බන්ධ වෙලා? මාස 4ක් වෙනවා. එතකොට අද දවසේ දැන් මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. නම කියන්න බලන්න. හරිෂ්ඨ දේශාන් කාර්ය ශාඛාවේ තමයි ජයග්‍රහණය සඳහන් කරගත්තේ. බදු කාලේ කතනම බඳගෙන ආලේ ගමතරන් රාලේ අවුරුදු අවුරුදු උත්සවයක තියෙන විශේෂම ක්‍රීඩාවක් තමයි මේ කොට්ටපොර ගැසීම. දැන් කොට්ටපොර ගහනකොට සාමාන්‍යයෙන් දෙන්නෙක් දෙපැත්තට වෙලා කොට්ට දෙකෙන් ගහගන්න විදිය තමයි අපි අද වෙනකන් දැකලා තියෙන්නේ. හැබැයි SMI බක්මහා වසන්තයේ කොට්ටපොර ගැසීමේ ක්‍රීඩාව හරි වෙනස් විදියට තමයි සිදු වෙන්නේ. රවුමක් ඇතුලෙන් ටීම් පහේම එක්කෙනා ගන්න ඇවිල්ලා පස් දෙනා ගහ ගන්න තමයි තියෙන්නේ. කකුල බිම තියපු කෙනා සහ රවුමෙන් එළියට ආපු කෙනා තමයි පරාද වෙන්නේ. ඉතින් ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙනස් විදියට කොහොමද කොට්ටපොර ගහන්නේ කියලා.
හිතුවේ නෑ වාසනාව මුට්ටිය මම බින්දින්නයි ඕන තරම් ඉන්නවා. වාසනාව ගැන කතා කරනකොට අපේ ජීවිතේ ඕනම අවස්ථාවකදී අපි වාසනාව විශ්වාස කරනවා. ඒ වගේම අවුරුදු ක්‍රීඩාවලදී දිනුම අපි තෝරගද්දිත් අපි වාසනාව විශ්වාස කරන දිනන්නේ අපේ වාසනාවට කියලා. දැන් ඔයාලා හිතන්නකෝ යම් කිසි දෙයක් බින්දුනහම කැඩුනහම ඒක විනාශයක් නේ. හැබැයි මේ මුට්ටිය බින්දොත් වාසනාව තමයි අපිට අත් වෙන්නේ. ඉතින් මේ තමයි වාසනාව මුට්ටිය බින්දින අවස්ථාව දැන් සූදානම් වෙනවා. දැන් ක්‍රීඩාව පටන් ගන්නවා. අපි බලමු SMI අපේ සෙට් එක කොහොමද වාසනාව මුට්ටිය බින්දලා දිනන්නේ කියලා. සෙට් එක දැන් සූදානම් වෙලා ඉන්නේ බෝතලයට වතුර පුරවන්න. ඒක වෙනස් විදියට තමයි ඒගොල්ලන් කරන්නේ. වාචනයක් තියෙනවා. ඒකේ වතුරයි ස්පොන්ජ් එකකුයි තියෙනවා. ඒ ස්පොන්ජ් එකට වතුර උරාගත්තට පස්සේ දුවගෙන ඇවිල්ලා බෝතලයට වතුර ටික දාන්න තමයි තියෙනවා. ස්පොන්ජ් එකේ තියෙන වතුර ටික දාන්න තියෙන්නේ. අපි බලමු කවුද දිනන්නේ කියලා. අපරාධ පුරව වතුර ටික. right අවිස්සාවේලට හොඳ අභියෝගයක් එල්ල කරනවා අපි. සතුට වැඩි කමට සියල්ල අමතක වෙනවා. බලමු දෙවනි ස්ථාන.
SMI බක්මහා වසන්තය 2026 මේ වෙනකොට අවුරුදු ක්‍රීඩා රැසක් ඉවර වෙලා තියෙන්නේ. තව අවුරුදු ක්‍රීඩා ටිකක් තියෙනවා තරඟ කරන්න. ඒත් එක්ක මම කතා කරන්න හිතුවේ SMI ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක ආචාර්ය දුෂ්මන්ත සමන් කුමාර මහතා එක්ක. මේ ඔබතුමාගෙන් දැනගන්නට කැමති ඉස්සෙල්ලා නම් ඔබතුමා හිටියේ නැද්ද තරඟ යනකොට ඔබතුමාව දැක ගන්න හිටියේ නෑ. හැබැයි මේ බිත්තරාලන ක්‍රීඩාවෙත් දැන් ඔබතුමා ඉන්වෝල් වෙලා තියෙනවා. මොකක්ද ඒකට හේතුව? මේ දරුවන් බොහොම විනෝදයෙන් බොහොම සතුටෙන් ඉන්නවා මම දැක්කා. ඉතින් ඒකදී ඒ තරගත් එක්ක බොහොම ප්‍රීතිය කියන එක මම හිතන්නේ ඉහෙවහ ගිහිල්ලා ඒගොල්ලන්ගේ සීමාවෙන් එහාට ගිහිල්ලා ඒගොල්ලෝ ඉන්නවා. හරියට සතුට වෙනවා. ඒක දැකලා ඇත්තටම මටත් ගොඩක් සතුට හිතුණා. ඒ නිසා මම මේ ඒගොල්ලොත් එක්ක අපිට බිත්තරල්ලන එකේ තරඟ කරන්න බැරි වෙයි. නමුත් ඒගොල්ලොත් එක්ක තරඟයට එකතු වෙන්න ඕනේ කියලා ඇත්තටම මටත් හිතුණා. ඒකයි ඒගොල්ලන්ටත් ඒක හයියක් වෙයි සතුටක් වෙයි අපි ඒකට සරලව ඒගොල්ලොත් එක්ක බිත්තරල්ලන තරඟයට එකතු වෙන එක. ඔබතුමාට හිතන විදිහට දැන් කවුරු දිනයිද? ශාකා පහකින් ඇවිල්ලා ඉන්නවා. කවුරු දිනයි කියලාද හිතන්නේ? ඒක නම් මට කියන්න බෑ. හේතුව අපේ ශාකා පහේම එක වගේම දක්ෂ දරුවන් ඉන්නේ. එක වගේම දක්ෂ ස්ටාෆ් එකක් ඉන්නේ. ඒකින්ද හොඳ තරඟයක් දෙයි කියලා නම් හිතෙනවා. අනිවාර්යයෙන්ම හොඳ තරගයක් දෙයි කියලා මටත් හිතෙනවා. ඉතින් දැන් සූදානම් වෙන්නේ බිත්තර ඇල්ලීමේ ක්‍රීඩාවට ආරම්භ කරන්න තමයි. ඉතින් මේ SMI බක්මහා වසන්තය 2026. පාස් රයිට්. ඔන්න මේ පාරේ බිත්තර දෙක තුනක් වටිනවා නිමිෂයි. රයිට්. අපේ රයිට් ඔන්න දැම්මා. හරියට හරි පුතේ කට්ටර පරිස්සමට යන්න පුතේ. බිත්තර කට්ටර යන්න පුතේ. රයිට්. නියමයි තක්සුඩ පතරේම මම නිකන් පාළුයි වගේ. අපි අහලා බලමු පොඩ්ඩක්. පාස්. රයිට්. මට හිතනවා බිත්තර දෙකක් විතර ලෑස්ති කරගන්න වෙයි කියලා. පරිස්සමට ආදරෙන් දුරනා වැඩි පුතේ. කාලිකායේ නමහ இங்கிருக்கு வந்திருக்க என் பழைய கணக்கை தீக்க வந்திருக்க புரியுற மாதிரி சொல்லு.
අවුරුදු උත්සවවල අවුරුදු ක්‍රීඩා ගැන කතා කරනකොට මේ බනිස් කෑමේ ක්‍රීඩාවට ගොඩක් අය කැමතිනේ. පොර කාගෙනම තමයි බනිස් කන්නේ. හැබැයි මේ SMI සෙට් එක බනිස් නෙමෙයි අද කන්න හදන්නේ. පිට්සා තමයි කන්න හදන්නේ. අපි බලමු මෙයාලා කොහොමද පොර කාගෙන පිට්සා කන හැටි. ගිලල ඉවර වෙලා තමයි ඈත තියෙන සුදීර ගාවට යනවා. වැඩේ පටන් ගත්තා. අම්මෝ වැලි සමග පිටා. වැලි පිටා. දෝෂ දුරු වේවා ශක්‍ර මහ පමුවායුබෝවා දුහුල් සාලෝව පාට ඕසරිය කරට දාමාගෙන දුහුල් සුරාත බැඳී සාවරං සේසත් चामर दाहुल कोम्बु संकनाद घोष करन बेर सिद्ध में सात पातिनी देवियो पावड अवसर मंडल सहस्र चमकपति नृगद दिरि दिरि पन्नांग कमलित पुष्प बुधम्य पुष्टि अतकपिय अभिय सिंधु कबल कबल पय कबि हरित मकुट मकुट संय अभितल बंग මේ තරංකරුවන් ඕගලන් දකින්නකොට දැන් දන්නවා ඇති අපි මොකටද සූදානම් වෙන්නේ කියලා. කම්බ අඳින්න තමයි සූදානම් වෙන්නේ. අවුරුදු උත්සවවල කම්බ ඇදීමේ ක්‍රීඩාව ගොඩක් ජනප්‍රියයිනේ.
ජවය බලය කාටද තියෙන්නේ කියලා තමයි දැන් අපි බලන්න සූදානම් වෙන්නේ. අපි බලමු අපේ SMS සෙට් එකේ කවුද වැඩිපුර ශක්තිමත් කියලා. දෙවෙනි තරගය ආරම්භ කරනවා. right corner never කිසිම සමාවක් නැහැ. කිසිම සමාවක් නැහැ. ඩබල් ලේන් ගම්පහට. කලි තමයි පදරනවා පළවෙනි වටේ. ගාල්ල සමගින් පේරාදෙනිය. ऑस्ट्रेलिया जिम्बाब्वे ಬೆಳೆದುನೆ किसी में सवाल नहीं किसी में सवाल नहीं वोट के नम जाचाने करනවා කමැදීමේ තරගාවලියේ අවසාන මොහොතට ඇවිල්ලා තියෙන තීරණාත්මක තරගවට කීපයකින් පස්සේ ගාල්ලයි දඹුල්ලයි තමයි දැන් ඉන්නේ. මම ඔබතුමියගෙන් දැනගන්නට කැමතියි ගාල්ලයි දඹුල්ලයි ටීම් දෙක තමයි දැන් අවසාන වටේට තෝරාපත්ලා තියෙන්නේ. මොකද හිතෙන්නේ කවුරු දිනයිද? ශක්තිමත්ම ක්‍රීඩා ශෛලියක් තියෙන අය දිනනවා. හැබැයි ඉතින් මං සුබ පතනවා පාර්ශව දෙකටම. මොකද හොඳ ළමයි සෙට් එකක් තමයි මේ දෙකෙම ඉන්නේ. අනිවාර්යයෙන්ම දිනුනම පෙරදුම කාටත් එකයි කවුරු දින්නත් අනිවාර්යයෙන්ම හැමෝටම කන්ග්‍රැචුලේෂන්ස් කියලා විශ් කරනවා. ඉතින් මේ 2026 SMI බක් මහ වසන්තය. දෙවියෝ බුදුන් සිහි කරගෙන ලක් මාතාව සිහි කරගෙන ඔබේ
යන්න ප්‍රාණය දෑතට. සංගීත පුඩු තරංගය SMI right පුඩ නියමයි නියමයි එන්න රක්ෂණ නඩමු ඔය දැක්ක දාන්න ගත්තකට අපි නඩමු අපස්සට යන්න ඉස්සරහටම යන්න ඕනේ නියමයි ඉස්සරහටම යන්න ඕනේ ගැහණු එපෝ right උල්ලක ගාල්ලක ගත්තාද අත්තුඩ නැගිටලා වාඩි වෙන්න. අංකයෙන් ලකුණු දාන්න.
කොන්දේ පුඩුව පරිස්සම් කරලා පුඩුව. එහෙමයි. ඉමේෂ්. right. එහෙමයි. අන්නාරේ. අයනේ. ගාල්ලයි නේද? ගමුල්ලයි ගාල්ලයි ගම්පයි. අන්න මේ අර ලකුණු ගැප් එක අවුව එක තමයි. ලකුණු ගැප් එක දිනනවා. ගාල්ල ඉන්නවා. ගාල්ල ගම්පයි. ගම්පයි ඉන්නවා. ගාල්ල ගම්පා. ගාල්ල ළමයිගේ පොලේ තමයි පොලේ නේද මේක. වල වංචාව ගන්න නැත්නම් ඉස්සර වගේ. ඉස්සරහට යනවා ඉස්සරහට. අස්සර යන්න. බක්මහේ වසන්තයත් 2026. අවුරුදු කිව්වම අපිට මතක් වෙන්නේ අවුරුදු උත්සවනේ. අවුරුදු උත්සව කිව්ව ගමන්ම අපේ මතකෙට එන්නේ අවුරුදු කුමාරි තනග. ඉතින් දැන් අපි සූදානම් වෙන්නේ SMI අවුරුදු කුමාරි තෝරන්න. පංච කල්යාණින් පිරිපුන් අවුරුදු කුමාරියෝ ගොඩක් ඉන්නවා තනග වදින්න. හිතා ගන්න බෑ කවුරු දිනයිද කියලා තීරණාත්මක තනගයකට මුහුණ දෙන්න තමයි දැන් අපේ අවුරුදු කුමාරියෝ ටික සූදානමින් ඉන්නේ. අපි බලමු SMI අවුරුදු කුමාරි වෙන්නේ කවුද කියලා මේ 2026 SMI බක්මහ උළැල. ओ रंगीला दर्शा है कमाल हाय जवानी पे जोश में बवाल आंखों में चमक दिल में है धमक नाचेगा तू मेरे नाम संभल बल्ले 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 ओ बल्ले ओ बल्ले ओ बल्ले 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 ओ बल्ले ओ बल्ले ओ बल्ले बल्ले पीठ पे लगाते वे पीठ पे लगा दे बे शाम नाचले झटके से ओ नाचले झटके से झटके से झटके से नाचले झटके से हंगामा हंगामा हो जाए हंगामा 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 बल्ले 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 ओ बल्ले ओ बल्ले ओ बल्ले 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 ओ बल्ले ओ बल्ले ओ बल्ले बल्ले पीठ पे लगा दे बे शाम पीठ पे लगा दे बे शाम
बवाल आंखों में चमक दिल में है धमक नाचेगा तू मेरे नाम संभल ओ रंगीला दर साग है कमाल हाय जवानी पे जोश में बवाल आंखों में चमक दिल में है धमक नाचेगा तू मेरे नाम संभल बल्ले 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 ओ बल्ले ओ बल्ले ओ बल्ले 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 ओ बल्ले ओ बल्ले ओ बल्ले बल्ले आगे थोड़े आपको बहाना में यही लागत है इसी तरह आपको भी आता है आपको भी आता है आपका तीहा आपका किस्तुना बीस देखो रंगीला दर साग है कमाल हाय जवानी पे जोश में बवाल आंखों में चमक दिल में है धमक नाचेगा तू मेरे नाम संभल बल्ले 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 ओ बल्ले ओ बल्ले ओ बल्ले 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 ओ बल्ले ओ बल्ले ओ बल्ले बल्ले पीठ पे लगा दे बे पीठ पे लगा दे बे नाचले झटके से ओ नाचले झटके से झटके से झटके से नाचले झटके से පස් දෙනාගේ කණ්ඩායමට ඉස්සෙල්ලාම අපි ආරාධනා කරනවා අංක 3 අංක 17 19 අංක 23 අවසන් තිදින අතරට දිවිසෙන්නට මුලින්ම වාසනාවන්ත වන රුවති යුවතිය ඇයයි අංක 17 ඉස්සරහට එන්න අංක 3 ඊළඟට වාසනාවන්ත වන අංක 23 पीठ पे लगा दे बे මල්ලොසරිය දැක්කදාට සුදු මැණිකගේ සුඳුරු මුහුණ මල්වැට අතර ආදර කැලුම් හෙලනවා නින්දෙන් මා අමතන්නට සීනකින් පාට පාට ආදරයට මගේ ළඟට එයිද හිතනවා ලස්සන දුනුකේ මල වගේ මැණිකේ දැක්කම උදයේ මගේ හිත පිරුණේ ලස්සන දුනුකේ මල වගේ මැණිකේ දැක්කම උදයේ මගේ හිත පිරුණේ දෙවැනි ස්ථානය YDM සෙව්වන්දි ගම්පහ ශාඛාව දෙවැනි ස්ථානය ප්‍රථම ස්ථානය භාග්‍ය රණවීර
ප්‍රධානිය කවුමදී සිතාරා අවිස්සාවේල්ල ශාඛාව